අපේ ICT ක්ලාස් එකේ අපි ආරම්භ කරන්න හදන්නේ පළවෙනි පාඩම. පළවෙනි පාඩම කියන්නේ පුතේ ඒ කියන්නේ පුතේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන පාඩම. අපි මේ ඉන්නේ 10 වසරේ පළවෙනි පාඩම. හරිද? 10 වසරේ පළවෙනි පාඩම. අපි මෙතනින් ඉස්සරහට 10 වසරේ පළවෙනි පාඩමෙන් සිට ඉදිරියට පිළිවෙලට පාඩම් ටික කරගෙන යනවා පුතේ. පළවෙනි පාඩමේ සිට ඊළඟට තියෙනවා පරිගණකයේ හඳුනා ගනිමු කියලා පාඩම. ඊළඟට දෙවෙනි පාඩම යුනිට් 2 එක. ඊළඟට යුනිට් 3 එක පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිතා කරන ක්‍රම. ඔන්න ඔය විදිහට අපිට කතා කරන්න තියෙනවා පුතේ. පාඩම් 10 ශ්‍රේණියට අදාළව පාඩම් 9කුත් 11 ශ්‍රේණියට අදාළව පාඩම් 6කුත් වෙන විදිහට සමස්ත පාඩම් 10 11 ශ්‍රේණි සමස්ත පාඩම් 15ක් අපිට කතා කරගෙන යන්න තියෙනවා. එතන පුතේ අපි මේ පටන් ගත්තේ පළවෙනි පාඩම. එතකොට පුතේ මුලින්ම ලියා ගන්න මාතෘකාව තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. ලියා ගන්න පුතේ මාතෘකාව තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. මේක පළවෙනි පාඩම අපේ. හරිද? 10 වසර සිලබස් එකේ තියෙන පළවෙනිම පාඩම. ඒතර අපි මේ පාඩම් කොටස දිගටම කන්ටිනියු කරගෙන යනවා. අපේ ටාගට් එක මේ 10 11 ශ්‍රේණි වල තියෙන සියලුම පාඩම් මාස 9ක් වගේ කාල සීමාවක් ඇතුළතදී මාස 9ක් මාස 8ක් වගේ කාල සීමාවක් ඇතුළතදී සම්පූර්ණයෙන් ඉවර කරනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා පුතේ. අපි බලාපොරොත්තු වෙනවා එතනින් එහාට 2015 සිට 2024 වෙනතෙක්. ඒ කියන්නේ 2024 නේ 2025 අපි අවසාන ලියපු O level paper pass paper එකක් ගමුකෝ 2025. 2015 සිට 2025 අවුරුදු 11ක pass papers ටික ටයිමින් තියලා වල ලියවලා ඊට පස්සේ ඒ pass papers වලට විවරණ වෙන වෙනම නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඉතින් දැන් අපිට අවුරුදු දෙකක කාල සීමාවක් තියෙනවා පුතේ. අපේ O level exam එකට අපිට තියෙනවා අවුරුදු දෙකක කාල සීමාවක්. කියන්නේ 2026 දැන් ඔයාලා 2027 O level batch එකනේ. එතකොට 2027 O level කරන ඔයාලට තව අවුරුදු දෙකක කාල සීමාවක් තියෙනවා. හිමම දෙකක කාල සීමාවක් දෙනවා. මොකද ඔයාලගේ exam එක පැවැත්වෙන්න නියමිත කාලය පුතේ දෙසැම්බර් මාසෙනේ. එතකොට අපිට හරියටම අවුරුදු දෙකක් නෙමෙයි අවුරුදු 1යි මාස 10ක් වගේ කාල සීමාවක් තියෙනවා. එතකොට ඒකෙදී අපි මාස 10ක වගේ කාල සීමාවක් ඇතුලේ සිලබස් එක සම්පූර්ණයෙන් අවසන් කරලා සිලබස් එක කතා කරලා ඉවර කරලා ඊට පස්සේ පාස් පේපර්ස් ටික ඊළඟට ප්‍රොවින්ෂල් පේපර්ස් ටික ඊළඟට මොඩල් පේපර්ස් ටික විදිහට පේපර්ස් ටික කරගෙන යනවා. ඔන්න ඔය විදිහට තමයි මගේ වැඩ පිළිවෙල තියෙන පුතේ. ඉතින් ඔයාලා මේ විදිහට ලස්සනට වැඩ පිළිවෙල කරගෙන යන්න මම කියන විදිහට වැඩ ටික කෙරෙන්න ඕන. හරිද? හරි පුතේ. හරි පුතේ. දැන් මේ පටන් ගන්න පුතේ ඔයාලගේ 10 ශ්‍රේණියට අදාළව කතා කරන්න තියෙන පළවෙනි පාඩම යුනිට් 1 එක. හරිද? ලියා ගන්න පුතේ මාතෘකාව තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියලා ලියලා ලස්සනට දාගන්න මේක පළවෙනි පාඩම කියන්නේ යුනිට් 1. පළමුවන පාඩම. හරිද? හරි. දැන් අපි මුලින්ම ඉගෙන ගන්න ඕන පුතේ මොනවද තොරතුරු තාක්ෂණය මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන්නේ මොකක්ද? හරිද? කොහොමද මේ විෂය හැදිලා තියෙන්නේ? මොන මොන විෂයන් එකතු වෙලාද මෙහා හැදිලා තියෙන්නේ? ඔන්න ඔය කියන මාතෘකාව අපි කතා කරන්න ඕන. හරිද? රයිට් පුතේ. මුලින්ම අපි ලියාගමු. තර ලකුණක් දාලා ලියාගන්න පුතේ මෙහෙම. වෙනත් පාඩ පෑනකින් කළු පෑනෙන් වගේ ලියන්න. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යනු තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය යනු තර ලකුණක් දාලා හරිද? තර ලකුණක් දාලා ලියන්න ගන්න. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යනු තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යනු තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යනු ඊට පස්සේ සාමාන්‍ය පාඩ පෑනින් ලියන්නේ පරිගණක තාක්ෂණය සහ පරිගණක
තාක්ෂණය සහ පරිගණක තාක්ෂණය සහ පරිගණක හා සම්බන්ධ වෙනත් උපකරණ පරිගණක හා සම්බන්ධ වෙනත් උපකරණ පරිගණක හා සම්බන්ධ වෙනත් උපකරණ භාවිතයින් පරිගණක හා සම්බන්ධ වෙනත් උපකරණ භාවිතයින් පරිගණක හා සම්බන්ධ වෙනත් උපකරණ භාවිතයින් දත්ත යාගේ ළඟ වරහන් ඇතුළේ ලියාගන්න පුතේ data මේ ඉංග්‍රීසි වචන ටික මේ විශේෂයෙන් දැනුවත් කරන්න ඕන දෙයක් තියෙනවා මම ඔයාලට මීට කලිනුත් මේක කියලා ඇති පුතේ මේ දැන් ඉස්කෝලේ බකට් විෂයන් ටික නැත්තම් මේ කම්පල්සරි විෂයන් තෝරගන්න කාලෙනේ එතකොට ඔයාලට පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ තුන්වෙනි කාණ්ඩේ විදිහට කාණ්ඩ වලට වෙන් කරලා විෂයන් තෝරගන්න වෙනවා එතකොට දැන් ICT තෝරගන්නදී ඔයාලගේ ඉස්කෝලෙන් ඔයාලගේ පාසලෙන් යම්කිසි තර්ක ඉදිරිපත් කරන්න පුළුවන් ICT කරන්න විද්‍යාවට ලකුණු මෙහෙම ඕන ගණන් වලට ලකුණු මෙහෙම ඕන ඉංග්‍රීසි වලට ලකුණු මෙහෙම ඕන කියලා තර්ක ඉදිරිපත් කරන්න පුළුවන් හැබැයි පුතේ ඇත්ත වශයෙන්ම කිව්වොත් ICT ඉගෙන ගන්න ඔයාට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ ගණිතය එකතු කිරීම අඩු කිරීම වගේ දේවල් විතරයි ගණන් එකතු කරන්න අඩු කරන්න පුළුවන් නම් බම්බලට මිනිම මොකක්වත් ඕනේ නැහැ හරිද ඔය ඉස්කෝලෙන් කියන විද්‍යාවට ලකුණු වෙන්න ඕනේ ඉංග්‍රීසි වලට ලකුණු වෙන්න එහෙම අවශ්‍ය නැහැ හරිද හැබැයි මම ක්ලාස් එක ඇතුළේදී කියලා දෙන ඉංග්‍රීසි වචන ටික ඔයාලා මතක තියාගන්න ඕන මොකද නැත්නම් අපි දැන් මේ ICT වල තියෙන සිංහල වචන ඉගෙන ගන්න ගියොත් ඇත්තටම අමාරුයි සිංහල වචන මතක තියාගන්න අමාරුයි නේද අපි ඉංග්‍රීසි වචන ටික හොඳට දන්නවා නේ එතකොට අපි ඉංග්‍රීසි වචන ටික ඔළුවේ තියාගෙන සිංහල වචනේත් ඒත් එක ඔළුවේ තියාගන්න ඕන හැබැයි ඉංග්‍රීසි වචන අපිට ඉක්මනට මතක තියෙනවනේ ඒක නිසා ඉංග්‍රීසි වචනේ අපි ඔළුවේ තියාගන්න ඕන හරිද මම කියන ඉංග්‍රීසි වචන ටික පාඩම් කරගන්න සහ ඒක මතකේ තියාගන්න ඒක නිසා මේ ඉස්කෝලේ මොන තරක ඉදිරිපත් කරත් ගණන් වලට ඕන විද්‍යාවට මෙහෙම ඕන ඉංග්‍රීසි වලට එහෙම ඕන කියලා ඇත්තටම අවශ්‍ය නැහැ පුතේ හරිද ඔයාට සරල ගණිතයේ සුළු කිරීම ටික පුළුවන් නම් එතනින් එහාට මට පුළුවන් ඔයාව ICT වල සාමාන්‍ය පෙළ විභාගය ඇතුලේ ඒ සාමාර්ථයක මට්ටමට අරගෙන යන්න පුළුවන් ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා ඔයා මේ තෝරාගත්තු විෂය ඉස්සරහට ලස්සනට කරගෙන යන්න මම මගේ වැඩ පිළිවෙල ඇතුලේ ලස්සනට පාඩම් ටික කවර් කරනවා පාස් පේපර්ස් කරවනවා ඊට අමතරව මොඩල් පේපර්ස් කරවනවා ප්‍රොවින්ෂල් පේපර්ස් ටිකක් කරවනවා මගේ පේපර්ස් ටිකත් මම කරවනවා මම විසින් නිර්මාණය කරන පේපර්ස් ටිකත් ඔයාලට කරවනවා හරිද ඒක නිසා කිසි දෙයකට බය වෙන්න එපා පුතාලා වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න එදිනෙදා වැඩ ටික එදිනෙදාම කරලා වැඩ ටික ඉතුරු වෙන්නේ නැති විදිහට ලස්සනට කරගෙන යන්න හරිද පුතේ හරි දැන් අපි ලියමින් හිටියේ පරිගණක හා පරිගණක සම්බන්ධ වෙනත් උපකරණ ආධාරයෙන් දත්ත එහෙම නැත්නම් data වරහන වැහුවා data එක ලිව්වා වරහන වැහුවා තොරතුරු ආයි වරහන තුල ලියන්න පුතේ වරහන තුල ලියන්න information තොරතුරු information බවට පත් කිරීමත් දත්ත information දත්ත යාට තොරතුරු information වරහන වැහුවා තොරතුරු බවට පත් කිරීමත් ඒවා පරිගණක තාක්ෂණය දුරස්ථ සංනිවේදනය ගාමින් වරහන් දුලියෙන් පුතේ ටෙලිකමියුනිකේෂන් ඔයාලා මේ ලියන ගමන් මේ වචනේ මම ප්‍රොනවුන්ස් කරන විදිහට ඔයාලා ප්‍රොනවුන්ස් කරන්න ඕනේ. එතකොට අමුතුවෙන් වචන පාඩම් කරන්න ඕනේ නැහැ. සිංහල වචන කිව්වම ඔයාගේ ඔළුවට එනවා. හා මේ කියන්නේ මෙන්න මේ කියන ඉංග්‍රීසි වචන කියලා නේ. හරි. ටෙලිකමියුනිකේෂන් දුරස්ථ සංවේදනය ටෙලිකමියුනිකේෂන්
තොරතුරු බවට පත් කිරීමත් ඒවා පරිගණක තාක්ෂණය කමා දුරස්ථ සංනිවේදන ටෙලිකමියුනිකේෂන් ඔස්සේ අවශ්‍ය පාරිභෝගිකයන් හට බෙදා හැරීම අවශ්‍ය පාරිභෝගිකයන් හට බෙදා හැරීම යන සමස්ත ක්‍රියාවලියම මෙලෙස හඳුන්වයි. ඒ කියන්නේ පරිගණක තාක්ෂණය කියන්නේ ඔන්න ඔකට. හරිද? මෙලෙස හඳුන්වයි. පරිගණක තාක්ෂණය කියවමු පුතේ එකක් පරිගණක තියෙනවා. ඒ වගේම පරිගණක හා සම්බන්ධ උපකරණ භාවිතා කරලා දත්ත තොරතුරු බවට පත් කරනවා. දත්ත කියන දේවල් අපි ඉස්සර කතා කරමු පුතේ. දත්ත කියන්නේ කිසිම සැකසීමකට ලක් නොවිච්ච අමු තත්ත්වයේ තියෙන දෙයක්. ඒ කියන්නේ දැන් සරලව ඔයා හිතන්න ඔයාගේ පින්තූරයක්. මම වගේ දෙයක් කියලා හිතන්න. ඒ කියන්නේ සැකසීමකට ලක් නොවූ දෙයක් තමයි දත්ත කියන්නේ. තොරතුරු කියන්නේ පුතේ සැකසීමකට ලක් වෙච්ච අර්ථාන්විත දෙයක්. තොරතුරක් කියන්නේ එහෙම දෙයක්. හරි. يعني දැනට ඔළුවේ තියාගන්න. ඒ විදිහට සරලව අර්ථ දැක්වීම ඔළුවේ තියාගෙන අපි ඉස්සර කරගෙන යන්න. දත්ත සැකසීමකට ලක් වෙලා තමයි තොරතුරක් හැදෙන්නේ පුතේ. හරිද? එහෙමයි එන්නේ. එතකොට පරිගණක ඒ වගේම පරිගණක හා සම්බන්ධ වෙනත් උපකරණ භාවිතයෙන් දත්ත තොරතුරු බවට පත් කිරීමත් ඊට අමතරව දුරස්ථ සංනිවේදනය පරිගණක තාක්ෂණයේ භාවිතයෙන් ඒවා අවශ්‍ය කරන පාරිභෝගිකයන්ට බෙදා හැරීමත් යන මේ සමස්ත ක්‍රියාවලියම තමයි පුතේ අපි කියන්නේ මොකක් කියලාද ICT එහෙම නැත්නම් තොරතුරු සංනිවේදන තාක්ෂණය කියන්නේ. හරි. දැන් මුලින්ම අපි කතා කරමු ICT කියන්නේ කෙටි නමනේ. ICT කියන්නේ කෙටි නම. ඔව්. මේ ICT කියන වචනේ හැදෙන්න ප්‍රධාන වශයෙන් තාක්ෂණ දෙකක් එකතු වෙනවා පුතේ. ප්‍රධාන වශයෙන් තාක්ෂණ දෙකක් එකතුවක් තමයි ICT කියලා කියන්නේ. දැන් ICT කියන්නේ මොකද්ද? ඇත්තම කතාව. කෙටි නමනේ. අපි බලමු යාගේ දීර්ඝ නම මොකද්ද කියන්නේ. ICT කියන එකේ දීර්ඝ නම පුතේ මේක. හරිද? බලමු information and communication technology. communication technology මේන්න මේක තමයි ICT කියන එකේ ඇත්තම සම්පූර්ණ නම. කොහොමද ICT හැදෙන්නේ? මේන්න මේ I අකුරයි. information කියන වචනේ තියෙන I අකුරයි. communication කියන වචනේ තියෙන C අකුරයි. හරිද? communication වචනේ තියෙන C අකුරයි. technology කියන වචනේ තියෙන T අකුරයි. මේන්න මේ කියන වචන තුනේ තියෙන මුල් අකුර තුන එකතු වෙලා තමයි ඉතින් මෙන්න මේ ICT කියන ලස්සන නම හැදෙන්නේ. ICT කියන ලස්සන නම හැදෙන්නේ ආන්නේ විදිහට. තේරුණාද? මේක ඉස්සෙල්ලම ලියා ගන්න පුතේ. හරිද පුතේ? ලියාගත්තද? හරි. දැන් ඔන්න ICT කියන්නේ ඕකට. හරිද? සිංහල තේරුම ලියාගන්නකො මේකට. තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය. මෙතන තොරතුරු කියන්නේ information සහ communication කියන්නේ සංනිවේදන technology කියන තාක්ෂණය. ඒකත් ලියාගන්න බෑට. දැන් මේකේ තියෙන තොයන්නයි සයන්නයි තයන්නයි එකතු කරලා තොසතා කියන එහෙම ගන්න නැහැ හොඳේ. එහෙම එකක් නැහැ.
මේ ඉංග්‍රීසි නේම් එකේ තියෙන මුල් අකුරු ටික තමයි බං මෙහෙම එකතු කරලා කෙටි නමක් හදලා තියෙන්නේ. දැන් උඹලට හිතහන්කෝ ICT නැතුව හරි දැන් ඔය කියන විදිහට හරි ඒකත් වෙන ප්‍රශ්නයක් වෙන කාලෙකදී හරි මේ ICT නැතුව information and communication technology කියන කියන්නේ ගියා නම් අම්මලා සීනේ ඉව දත්තස්සේ යනවනේ. ඒක නිසා අර අපේ උච්චාරණීය පහසු වෙන්නේ මේක කෙටි කරලා අපි භාවිතා කරන පුතේ මේ විෂය ICT කියන. හරි. හරි මුලින්ම අපි ICT කියන්නේ මොකද්ද කියලා කතා කරන්න ඕනේ. දැන් පුතේ දැන් අපි ICT කියන්නේ මොකද්ද කියලා කතා කරානේ. right. ඊට පස්සේ මේ ICT විෂය හැදෙන්නේ ප්‍රධාන මංකෝ විශේෂ දෙකකින් කියලා. ඔව්. ප්‍රධාන විශේෂ දෙකකින් හැදෙන්නේ පුතේ. දැන් ඔයා ඊට යට රෝලේ දැන් ඔයාගේ පුතේ යට රෝලේ ලියන්න එහෙම. දැන් රෝල තියනවා කි මේක පිටුව ගන්නකො. හරි. මේක පිටුව නම් ඔය පිටුවේ දැන් ඔයා මේ හරින් ලියන්නේ නැත්තේ. රෝලේ කොනේ ඉඳන්නේ? ඔයා ඊළඟ රෝල අතහැරලා ඊළඟ රෝලේ මැදට ගාලා මෙන්න මම කියන ටික ලියන්න ඕන. පැහැදිලිද? හරි. ලියන පුතේ අංක එකටම information technology. ලියන්න ඉස්සෙල්ලා මේක. information technology කියලා ලියන්න ඕන. information technology. මේකේ information කියන එකේ I අකුරයි technology කියන එකේ T අකුරයි එකතු කරලා අපි මෙහෙම හදනවා කෙටි නම IT කියලා. IT. එක ලියාගන්නකො IT. මෙතන information technology යටි ලියාගන්න පුතේ. තොරතුරු තාක්ෂණය. තොරතුරු තාක්ෂණය. ලියාගන්නකො. තොරතුරු තාක්ෂණය. තොරතුරු තාක්ෂණය. right? හරි. ඒක ලියාගෙන ඊට පස්සේ පුතේ තොරතුරු තාක්ෂණය යටින් ලියන්නෙම උලක තැරලා communication technology. ඒකට ලියන්නකො. communication technology. ලියන්නකො. හරි. මෙතන අර වගේම තමයි මෙතන communication කියන එකේ C අකුරයි පේනවනේ technology කියන එකේ T අකුරයි ඉතිකල්ලා අපි කියනවා CT ස්කෑනර් නෙවෙයි CT විතරයි හොඳේ වැඩි වචන වල දාගන්න එපා මම කියන එක ලියහම්කෝ CT හරිද ඕන්න ඔය කියන කෙටි නම් දෙක මේ IT CT හරි මෙතන යටින් ලියාගන්න තේ සංනිවේදන තාක්ෂණය communication technology යටින් ලියාගන්න සංනිවේදන තාක්ෂණය කියලා සංනිවේදන තාක්ෂණය හරිද ඔය කියන හරිද හරිද ඔය කියන IT CT කියන හරිද පුතේ ඔය කියන IT CT කියන කොටස් දෙක එකතු වෙලා අන්න හැදෙනවා ලස්සන වචනයක් අපි ආසම වචනේ මොකද්ද ICT හැදෙනවා ඕනෝරයි ICT කියන නම නිර්මාණය වෙන්නේ. හරි. තාක්ෂණ දෙකක් මේ හොඳේ. මේ කියන්නේ තොරතුරු තාක්ෂණය. මෙයා සංනිවේදන තාක්ෂණය. තේරුණා? හරි. ලියාගන්නකො ICT කියලා. ලස්සනට ඔබ දාගන්නකො පොතේ මැදට කරලා ලස්සනට එනවා. right. හරිද? එළම හරි දැන් අපි ලියමු තේ ප්‍රධාන මාතෘකාව ඔන්න දැන් තමයි ප්‍රධාන මාතෘකාවට ඉන්නේ ලියන්න පුතේ දත්ත සහ තොරතුරු දත්ත හා තොරතුරු දත්ත හුඟක් තියෙනවනේ හරි ඕන නැති වචන මොන්නේ නේ හරි දත්ත සහ තොරතුරු කියලා ලියාගන්නකො වරහන් ඇතුළට ලියාගන්න අර මෙතේ ලියාගත්තේ වාරනේ හරි ලියාගන්න බැරුණා නම් පොඩ්ඩක් වීඩියෝ එක පෝස් කරලා මේක ලියාගන්න හොඳයි right මම right දත්ත සහ තොරතුරු හරි ලියාගන්න පුතේ වරහන් ඇතුලේ
data and information කියලා ලියගමු. data and information. right. ලියගන්න වරහතර දාගන්න data and information. ලියන්න පුතේ මෙහිම ඒ යටතේ ලියන්න මෙහිම තල්ලකුණක් දාලා මේ යටතේ අප දත්ත සහ තොරතුරු යනු අප දත්ත සහ තොරතුරු යනු මොනවාද යන වග දත්ත සහ තොරතුරු යන මොනවාද වන වග විස්තරාත්මකව අධ්‍යයනය කරනු ලබයි. right. හරි පුතේ. දැන් අපි කතා කරන දේ දත්ත සහ තොරතුරු මොනවද කියලානේ. හරි. මුලින්ම ලියන්න කොන් මාතෘකාව දත්ත කියලා. දත්ත data. ලියගන්න. කොන් මාතෘකාව දත්ත data. right. හරි. ලියන්න පුතේ මෙහෙම. ලියන්න පුතේ. කිසියම් සැකසීමකට ලක් නොවූ අමු තත්වේ ඇති දෑ. අමු හොඳේ. අමු සින්දුව බලේ වගේම ගන්න ඕනේ. කිසියම් සැකසීමකට ලක් නොවූ අමු තත්වේ ඇති දෑ. අමු තත්වේ ඇති දෑ වෙනත් පාඩක යන කියන්නේ. දත්ත සාමාන්‍ය පාඩකින් ලියන්න. ලෙස හඳුන්වනු ලබයි. right. ඊළඟට ලොකුම දාලා ලියන්න පුතේ මෙහෙම. ලියන්න පුතේ. දත්ත මගින් කිසිදු තීරණයකට එළඹිය නොහැකි අතර එළඹිය නොහැකි අතර දත්ත අර්ථාන්විත බවින්ද අඩුය. අර්ථාන්විත බවින්ද අඩුය. දත්ත අර්ථාන්විත බවින්ද අඩුය. right. තුන්වෙනි දලකුණ තේ. එසේම දත්ත යම් පද්ධතියක් වෙත ඇතුළත් කිරීම සිදු කරනු ලබයි. right. ඊට පස්සේ පුතේ දැන් අපි දත්ත කියන්නේ මොකක්ද කියලා අඳුරගත්තනේ. දත්ත කියන්නේ කිසියම් සැකසීමකට ලක් නොවූ අමු තත්ත්වයේ තියෙන දෙයක්. ඒතුළු මේ දත්ත කියන ඒවා සැකසීමකට ලක් කරලා නැහැ. ඒ වගේම අර්ථාන්විත බවිනුත් අඩුයි. මොකද්ද කරන්නේ දත්ත? පද්ධතියකට ආදානය කරන්නේ. ඇතුළත් කරන්නේ. හොඳේ. ඇතුළත් කරන්නේ. වරහන් ඇතුළේ ලියාගන්න ඒක ආදානය කියලා ලිව්වේ නැත්තම්. කක්කපාතේ දාලා ලියාගන්න. සෝරි ඒක අමතක වුණා. හරි. ඇතුළත් කරනු ලබයි කියන ළඟ ලියාගෙන ආදානය කරයි කියලා. හරි.
හරි. දැන් මේ දත්ත කියන එක ගත්තම පුතේ හරිද? දත්ත වලට උදාහරණ example ex කියලා දාන්න. x ගැන නෙමෙයි මේ කියන්නේ උදාහරණ ගැන. හරි. බලන්න x ගැන නෙමෙයි. හරි. ex කියලා දාන්න ලියන්න. උදාහරණ ශිෂ්‍යයෙකුගේ ලකුණු. ලියන්න. ශිෂ්‍යයෙකුගේ ලකුණු. ශිෂ්‍යයෙකුගේ ලකුණු. ඊළඟට යන්න. ශිෂ්‍යයෙකුගේ නමක්. ශිෂ්‍යයෙකුගේ නමක්. ශිෂ්‍යයෙකුගේ ලකුණු. ශිෂ්‍යයෙකුගේ නමක්. හරි. යම් භාණ්ඩයක මිලක්. යම් භාණ්ඩයක මිලක්. බඩක නෙවෙයි. හරි. ඒ බඩුව ඕනේ නැහැ. අපි භාණ්ඩය ගැන කතා කරමු. යම් භාණ්ඩයක මිලක්. හරිද? දැන් ඔතන පුතේ දැන් අපි ගමුකෝ ශිෂ්‍යයෙකුගේ ලකුණු කියන එක. ඔතන අපිට කිසිම තීරණයක් එයාගෙන ගන්න පුළුවන් ද ශිෂ්‍යයෙකුගේ ලකුණක් අරගෙන. ඒ කියන්නේ එක ලකුණකින් බෑනේ බං මේ අඩුම ගානේ සාමාන්‍යයක් ඒවත් හදන්න බෑනේ. ඔව්. ඒතකොට මේ වගේ දේවල් දැන් පුතේ දත්ත කියන්නේ. පද්ධතියකට ආදානය කරනවා නමුත් කිසිම සැකසීමක් වෙලක් නැහැ කිසිම අර්ථාන්විතවක් නැහැ. ඔන්න වගේ දේවල් තමයි අපි කියන්නේ දත්ත කියලා. දත්ත කියන්නේ පද්ධතියකට ඇතුළත් කරන දේවල්. හරි. ඊළඟට අනුමාත්‍රකාව ලියන්න පුතේ. දත්ත පැවතිය හැකි ආකාර. දත්ත පැවතිය හැකි ආකාර ලියන්නකෝ මාතෘකාව. හරිද? දැන් අපි අනුමාත්‍රකාව ලියාගත්ත දත්ත පැවතිය හැකි ආකාරය. ඔව් දත්ත දැන් ඔය කියන දත්ත කොහොමද පවතින පුළුවන් නේ? ප්‍රශ්නයක් එනවනේ. මොන විදිහටද දත්ත තියෙන්නේ නේ? හරි. ලියන්නකෝ මෙන්න. දත්ත පැවතිය හැකි ආකාර කිහිපයක්. දත්ත පැවතිය හැකි ආකාර කිහිපයක්. දත්ත පැවතිය හැකි ආකාර කිහිපයක් පහතින් වෙන වෙනම දක්වා තිබේ. පහතින් වෙන වෙනම දක්වා තිබේ. හරි දත්ත පවතින පුළුවන් විදි තමයි දැන් මේ පහතින් දක්වලා තියෙන්නේ. හරි. හරි. ලියන්න අංක 1. රූල මෙතන ගල්ලා ලියන්න අංක 1. අංක 1. පින්තූර ලෙස. පින්තූර විදිහට දත්ත තියෙන පුළුවන්. පින්තූර ලෙස. අංක 2. අංක 2. අකුරු ලෙස. අකුරු නෙවෙයි අකුරු. අකුරු ලෙස. අකුරු ලෙස. අකුරු ලෙස. ඊළඟට ශබ්ද ලෙස. අංක 3. ශබ්ද ලෙස. ශබ්ද ලෙස. අංක 4. ඉලක්කම් ලෙස. ඉලක්කම් ලෙස. අංක 4. ඉලක්කම් ලෙස. අංක 5. අංක 5. අංක 5 ලියන්න. පාට ස්ලෑෂ් කෙනෙක්ට ඇල ඉරක් කියන එක. හරි. පාට මේ නිකම් පාට නෙවෙයි පාට ටෙක්ස්ට් කියන එක. බලන්න ලියන්න ටෙක්ස්ට් කියන. පාට ස්ලෑෂ් වචන කාණ්ඩ ලෙස. වචන කාණ්ඩ ලෙස. ඊළඟට සංකේත ලෙස. සංකේත කියන එක ළඟින් ලියන්න පුතේ වරහන් ඇතුලේ symbols. symbol කියන්නේ සංකේතයට. හරි. symbols.
symbols සංකේත ලෙස සංකේත ලෙස symbols සංකේත ලෙස right ඊළඟ ලියන්නේ සජීවනයක් ලෙස සජීවනයක් දැන් උඹලා අහලාදීද ඔය සජීවනය කියන වචනේ ඔතනින්ම කියහන්කෝ අහලා නැහැ නේ මම ඉංග්‍රීසි වචන කියන්නේ ඉංග්‍රීසි වචනේ වගේම උඹලට තේරෙයි යකෝ මේක මම දැනගෙන හිටියේ නෑ නේද සජීවනයට ඉංග්‍රීසි වලින් කියන්නේ පුතේ ඇනිමේෂන් දැන් අහලා තියෙනවනේ ලියන්න සජීවනයක් ලෙස කියන්න ඇනිමේෂන් ඇනිමේෂන් එකක් විදිහට වුණත් අපිට දෙන්න පුළුවන් தත්ත්වයක් ඇනිමේෂන් right හරි පුතේ දැන් ඔන්න දත්ත පවතින පුළුවන් විදි ටිකක් අපි ඉගෙන ගත්තා මේ කියන්නේ දත්ත ගැන නෙවෙයි මේ දත්ත තියෙන්න පුළුවන් විදි පින්තූර විදිහට ශබ්ද විදිහට නේ ඊළඟට ඇනිමේෂන් එකක් විදිහට ඊළඟට මොකක් හරි පාටයක් ඒ කියන්නේ පාට කියන්නේ මම ටෙක්ස්ට් ඒ කියන්නේ දැන් ડોකියුමන්ට් එකක් ටයිප් කරද්දී ડોකියුමන්ට් එකේ වචන කාණ්ඩයක් තියෙනවනේ අනේ වචන කාණ්ඩයක් ඒ වගේ තමයි ටෙක්ස්ට් එකක් කියන්නේ හරි ඊට පස්සේ මොනවාරි සංකේත විදිහට මේ හෑෂ් ලකුණ වෙන්න පුළුවන් ඩොලර් මාක් එක වෙන්න පුළුවන් ඔය වගේ සංකේත විදිහට දත්ත දෙන්න පුළුවන්. ඒතර ওই විදිහට දෙන දත්ත. දැන් අපි ඊළඟට එන්නේ කතා කරන්නේ මේක ගැන. හරි? ওই විදිහට දෙන දත්ත වල කොහොමද ස්වභාවය? කියන්නේ දත්ත මොනවද අපිට එකකින් කරන්න පුළුවන් නේ? අතන දත්ත දැන් පදයට ඇතුළත් කරනවා කිව්වනේ. හරි. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න ඕන. හරි. එහෙම දත්ත ඇතුළත් කරනවා නම් දත්ත වලින් මොනවද කරන්න පුළුවන්? නේද? ප්‍රශ්නයක් එනවා. right. ලියන්න වන මාතෘකාව. දත්ත වල ස්වභාවය. ඊළඟට මාතෘකාවෙන් පුතේ දත්තවල ස්වභාවය දත්තවල ස්වභාවය ලියවද පුතේ ලියන්නේ යාටද මෙහෙම ලියන්න දත්තවල ස්වභාවය පිළිබඳව දත්තවල ස්වභාවය පිළිබඳව යම් අදහසක් දත්තවල ස්වභාවය පිළිබඳව යම් අදහසක් පහත කරුණු මගින් ලබාගත හැකිය. පහත කරුණු මගින් ලබාගත හැකිය. හරි පුතේ. ලියන්න මෙහෙම අංක 1 මේ අංක දාන්න නැතුව ඔයාලා මෙහෙම ලියන්නකෝ. රූල ගොඩාක් මැදට කරන්න එපා. රූල කොනේ ඉඳන් චුට්ටක් මැදට වගේ වෙන්න. ඉඳලා ඒ කියන්නේ මම හිතනවා මේ රූල කෙලවර නම් ඔයාලා ඉන පොතේ රූලේ කෙලවර වෙනවා. හරිද? හරි කෙලින්ම ගැහුවා වගේ මට පේනවා. හරි. මේ රූල කෙලවර කියලා හිතලා දැන් ඔයා මෙහෙමනේ ලියාගෙන ගියේ. කොහොමනේ? චුට්ටක් රූල මැදට කරලා එහෙම ඊතලයක් දාන්න. ඊතලයක් දාලා ලියන්න. අංක 1 දත්ත එකතු කළ හැකිවීම සහ දත්ත ලියන්න පුතේ දත්ත එකතු කළ හැකිවීම දත්ත එකතු කළ හැකිවීම සහ ගබඩා කළ හැකිවීම බගඩා නෙවෙයි ගබඩා කළ හැකිවීම දත්ත එකතු කළ හැකිවීම සහ ගබඩා කළ හැකිවීම හරිද? හරි. ගබඩා කළ හැකිවීම right. දැන් පුතේ අංක 2 දෙවෙනි ඊතලේ දාලා ලියන්න. එලෙස කෙලෙස නෙවෙයි එලෙස ලියනකො එලෙස දත්ත ගබඩා කළ මාධ්‍යකින් එලෙස දත්ත ගබඩා කළ මාධ්‍යකින් නැවත ලබාගත හැකිවීම අංක 3 අපි ඔක්කොම ටික ලියලා කතා කරමු. අංක 3
අංක 3 දත්ත සංනිවේදනය සිදු කළ හැකි වීම. දත්ත සංනිවේදනය සිදු කළ හැකි වීම. අවසානික දත්ත සැකසීම සිදු කළ හැකි වීම. දත්ත සැකසීම සිදු කළ හැකි වීම. හරි පුතේ. ඔන්න දැන් දත්ත කිව්වම මම මුලින්ම කිව්වා දත්ත එකතු කරන්න පුළුවන්, ගබඩා කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ දත්ත වලට තවත් දත්ත එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දත්ත ස්ටෝර් කරන්න පුළුවන්, ගබඩා කරන්න පුළුවන්. පරිගණකයක් ඇතුලේ වෙන්න පුළුවන්. හරි? පරිගණකයක් ඇතුලේ ගබඩා කරන්න පුළුවන්. ඒ වගේම එහෙම ගබඩා කරපු දත්ත අපිට මොකද කරන්නේ? නැවත ලබා ගන්නත් පුළුවන්. දැන් ඔයා හිතන්න දැන් ඔයාගේ පින්තූරයක් ගන්නවා කියලා පුතේ. හරි? ආගේ පින්තූරයක් ඔයා ගන්නවා. හරි? හිතාන්කෝ මෙන්න. මෙන්න හිතාන්කෝ. ඔය මොකක්ද හොඳ පින්තූරයක් කියන්නේ. පරණ ක්‍රෂ් එකක පින්තූරයක්. හරි? ඒ ඕනේ නැහැ. හොඳේ තාම මේ ඉගෙන ගන්න කාලේ ඉන්නේ මම මේ වීඩියෝට කියන්නේ. හරිද? ක්‍රෂ් එකක් තියාගත්තට කමක් නැහැ. ලව් ඕනේ නැහැ. හොඳේ ලව් තියාගෙන ඉගෙන ගන්නයි දෙකක් බෑපන්. හරි? එහෙම පුළුවන් අය ඉන්නේ ලංකාවේ අර 100.0 ගානක් වගේ ප්‍රමාණයක් තමයි ඉන්නේ. හරිද? දැන් එහෙම කිව්වම බල හිතන්න එපා. හරි සර් මම තමයි මේ 0.01 ගානින් මම. එහෙම නෑ හොඳේ. එහෙම බෑ. එහෙම දෙකක් මේන්ටේන් කරන්න අමාරුයි. හරි? ගෑණි ඉගෙනුමයි දෙකක් බෑ. ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉඳන් ඊට පස්සේ ගෑනු හොයන්න පුළුවන්. හරිද? හරි. දැන් එතකොට බලන්නකෝ කොහෙද මේ ගියේ ගෙන්නෝ නැවතුනේ කොහෙන්ද? අන්තිමට පටන් ගත්තේ කොහෙන්ද? නැවතුනේ කොහෙන්ද? හරි. එතකොට හරිම අපි හිතමු මේ දැන් උන ක්‍රෂ් එකේ පින්තූරයක් තියෙනවා. හරි ක්‍රෂ් එකේ පින්තූරේ ගෙදර කට්ටියට අහු වෙන්නේ නැති වෙන කොහේ හරි හංග. හරි. හංගලා. ඒ කියන්නේ මොකද මේ හංගනවා කියන එක අර්ථවත් කරන්නේ? පද්ධතියට දුන්නා, ඇතුළත් කරා. ඒ පින්තූරේ කියන දත්තය ඇතුළත් කරලා ගබඩා කරලා තිබ්බා. ආයි දැන් ඒක දවසකින් විතර එයන් අර හිත කිරිපොලා යනවා මතක් වෙනවා. ආයි බලන්න ඕනනේ. ආයි බලනකොට ඒ ෆෝල්ඩර් එක ඔන් කරද්දි නැද්ද ඒක එතන? ඒක එතනම තියෙනවනේ. මේ පින්තූරේ මේ ෆෝල්ඩර් එකේම ගබඩා වෙලා තිනවා. ඒක තමයි පුතේ ගබඩා කළ මාධ්‍යකින් නැවත ලබාගත හැකියවීම කියලා කියන්නේ. හරි. ඊට පස්සේ සංනිවේදනය කළ හැකියවීම. ඒකත් මම ඒ උදාහරණෙම කියන්නම්කෝ. දැන් ඔන්න ඒ කිල්ලගේ පින්තූරේ ඔයා කියවාගේ හොඳම යාළුවෝ කෙනෙක් අර මටත් දාපන් මට පොඩ්ඩක් බලන්න කියලා. ඔබ මොකෝ කරන්නේ? ඔය ඉතින් තොපි ගෑණිත් බෙදා ගන්න යනෝනේ. හරි. කෙල්ලගේ පින්තූරේ යවනවා. ක්‍රෂ්ගේ පින්තූරේ යවනවා. කෙල්ලෝ ඒවා කොල්ලෝ ඒවා ක්‍රෂ්ගේ පින්තූරේ යාළුවට යවනවා. එතකොට මේ මොකද්ද කරලා තියෙන්නේ? සංනිවේදනය කරා. හරිද? ඒ වගේම ආයි මොකද්ද? සකස් කරන්න පුළුවන් නේ. ඕක ගැන මම මුකුත් කියන්නේ නැහැ. ඒක උඹලා ඉතින් හිතාගනි. මොකද්ද සකස් කරන්න පුළුවන් කියන්නේ කියලා. හරි. ඒ පින්තූරේ මම එඩිට් කරන්න පුළුවන් නේ උඹලට ඕන විදිහකටනේ. ඉතින් එයාට මම කියන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. මේ අපි ඉගෙන පස්සේ කතා කරමු. ඒක ඕනේ නැහැ. හරි. රයිට්. ඔන්න ඔය විදිහට තමයි தත්ත්වවල ස්වභාවය අපිට කතා කරන්න පුළුවන් පුතේ. හරිද? ලියන්න පුතේ මේ තරලොක්න දර ලියන්න. දත්ත ප්‍රධාන ආකාර දෙකකට වර්ගීකරණය කළ හැකිය. දත්ත ප්‍රධාන ආකාර දෙකකට වර්ගීකරණය කළ හැකිය. අංක 1 වෙනස් පාඩ පැන කිව්වත් කමක් නැහැ අංක 1 ලියන්න. ප්‍රමාණාත්මක දත්ත අංක 1 ප්‍රමාණාත්මක දත්ත. අංක 2 ගුණාත්මක දත්ත. අංක 1 මොකද පුතේ? ප්‍රමාණාත්මක දත්ත. මම දින්න ලකුණු යම් අපුරු වගේ ගණන් ගන්න එපා බං. ප්‍රමාණාත්මක දත්ත. අනිත් එක ගුණාත්මක දත්ත. right. ගුණාත්මක දත්ත. ඔන්න ඔය විදිහට ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා පුතේ. හරිද? හරි. දැන් පුතේ ප්‍රමාණාත්මක දත්ත ගුණාත්මක දත්ත. හරි. මම පුතේ මේ වීඩියෝ සීරීස් එක කරගෙන පොඩි විදිහක් තියෙනවා.
හරිද? ඒක මගේ පොඩි ටෙක්නික් එකක්. මම සාමාන්‍යයෙන් වීඩියෝ එකක් විනාඩි 40 විනාඩි 45න් උඩ යන්න දෙන්නේ නැහැ. මගේ වීඩියෝ පාර්ට් එකක් වීඩියෝ සීරීස් එක දෙන එක වීඩියෝ පාර්ට් එකක් විනාඩි 40න් විනාඩි 45න් උඩ යන්න දෙන්නේ නැහැ. මොකද අර එක දිගට ඔයාලට ඒක එක දිගට කන්ටිනියු වෙද්දි ඔයාලට ඒක ඔළුවට ටච් වෙන ප්‍රමාණය අඩි. හරිද? මම ඒක නිසා පොඩ්ඩක් වීඩියෝ පාර්ට්ස් විදිහට කඩ තමයි බලන්නේ. හරි? දැන් මේ අපි කතා කරේ මේ අපේ ලෙසන් 1 එකේ පළවෙනි පාර්ට් එක. හරිද? හරි. මම පළවෙනි පාර්ට් එක දැන් මෙතනින් එන්ඩ් කරනවා. මේකත් එක්කම මම සෙකන්ඩ් පාර්ට් එකත් ඔයාලට මෙහෙම ඔයාලගේ ප්ලේලිස්ට් එකට ඇඩ් කරනවා. සෙකන්ඩ් පාර්ට් එකත් මේකත් එක්කම බලන්න. ඒකට ෆස්ට් පාර්ට් එක පුතේ මෙතනින් අවසන්. හරිද? පුතාලා මේකත් එක්කම ඊළඟට තියෙන සෙකන්ඩ් පාර්ට් එක බලන්න. හරි පුතේ. හරි එහෙනම් ආයිබෝවන් සෙකන්ඩ් පාර්ට් එක බලන්න.